අහසින් යා ඩ්‍රාමාවක් ගැන ඔයා කොහොමද දකින්නේ වාට ලැබිච්ච චරිතය සහ මේ අධ්‍යක්ෂණය සහ අප නාලිකාවේ විකාශනය වන්නේ මේ සියලු දේම ඔයාට මම හිතන්නේ සතුටට කාරණා වෙන්න ඇති. ඇත්තටම මේ කියන්න ගොඩක් ඇත්තට සතුටුයි මේ මොකද දැන් පහුගිය කාලේ දිගටම මම මේ තාත්තා කෙනෙක්ගේ චරිත තමයි කරගෙන මේකෙත් ඒ වගේම අර තමයි මගේ දුව නාට්‍ය. ඉතින් හැබැයි මේ කොටස් කීපයක් ගියත් මල්ලි මේ දවස් වෙද්දි මම හිතන්නේ ප්‍රේක්ෂකයෝ ගොඩක් නරඹලා තියෙනවා. ඒ කියන්නේ යද්දි එද්දි මගෙන් අහනවා මේ ස්වර්ණවාහිනී විකාශනය නේද මේ අහසින් එහා ලස්සන නාට්‍යයක්. තීම් සෝං එකේ මාරි ලස්සනට කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඇත්තම ගොඩක් අය ඒ ගැන කතා කරනවා. හරිම ලස්සනයි. අනිත් එක අපේ ධනුෂ්ක මල්ලි සෑහෙන්න මහන්සි වෙනවා. ඉතින් ඔක්කොම ටික එකතු කරගෙන මම හිතන්නේ ලස්සනට මම හිතන්නේ ඉස්සරහට කතාවල් තවත් ලස්සනට හොඳට යයි කියන එක මේ හැම දෙනෙක් විශ්වාසය තියෙනවා. කොහොම හරි ආව සෙට් කරගන්න ඕනේ. මචං පුළුවන් යකෝ පුළුවන්. උඹට වෙයි නම් කාටද පුළුවන්? උඹට පුළුවන්. යන්න එළියට. ඔයාට අවසර නැහැ මගේ කාමරේට එන්න. ඇති වෙන්නේ කොහොමද? තව ටික දවසකින් මගේ ගෙදර මගේ කාමරේ මගේ ඇඳ උඩ මගේ ළඟටම ඉන්න ගෑනම යනවා. අම්මගේ කම්පැනි කරට ගන්න මගේ දරුවෝ බිලි දෙනවද? කවුද? සරසි?